ආයිබන් ළමයිනේ අද අපි බලමු 10 වසර ගණන් පොතේ පළවෙනි පාඩමේ මිශ්‍ර අභ්‍යාසයේ තුන්වෙනි ගැටලුව. මේ කට්ටිය මට ඉල්ලීම් කරලා තිබ්බ මේ ගැටලුව දාන්න කියලා. මම මේ ගැටලුව දැන් තමයි කරේ. අපි බලමු මේ ගැටලුව හදන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ විදියට රූපයක් ඇඳගත්තා. දැන් මේකේ මේ එක පැත්තක දිග 20 මීටර් මේ පැත්තත් 20 මීටර් මේ වගේ අර්ධ වෘත්ත දෙකක් තියෙනවා. අපිට හිතුවේ මේ අර්ධ වෘත්ත දෙක එක වෘත්තයක් කියලා. එක වෘත්තයක් විදිහට මම ගණන් ගන්නවා. එක වෘත්තයක් කියලා හදනවා. නැත්නම් අර්ධ වෘත්ත දෙකක් කියලා ගත්තොත් මේකේ වෙනම හොයන්න ඕන මේකේ වෙනම හොයන්න ඕන ඒකල එකතු කරන්න ඕන. අපිට පේනවනේ බලමු මේක වෘත්ත සම්පූර්ණ වෘත්තයක් කියලා එකට ගෙනල්ලා තිබ්බොත් එහෙම මේ කැලේ මුට්ටු කරොත් වෘත්තයක් වෙනවා. එහෙනම් සම්පූර්ණ පරිමිතිය කියන්නේ මේ දිග ඒක 20යි. ඊළඟ මේ දිග මේ 20 මේ වෘත්ත ඡාපේ මේක මේ වෘත්ත ඡාපේ 4 එකතුව. මේක නම් 20යි 20යි මම මේ දෙකම එක වෘත්තයක් කියලා ගත්තා 5 වරක් විස්කම්බය. මේ දෙක 20යි 20යි එකතු කරාම 40යි මීටර් 5 කියන්නේ 7න් 22යි වැඩි කිරීම 14. D කියන්නේ 14නේ මේ තියෙන්නේ. එතකොට 14ට 7 ඒවා පොඩි වැරද්දක් මයින් වෙලා තිබ්බා ගැටලුවේ. 4ට 14 ඒවා 7ක් කියලා කපලා නැහැ. 7ට 14 ඒවා 2යි දෙවරක් 22 44යි. එතන 40යි එතකොට 80 වට උත්තර එනවා 84යි. ඒ කියන්නේ පරිමිතිය 84යි මොකක්ද දෙන්නේ මීටර්. ඊට පස්සේ අපෙන් අහනවා මෙන්න මේ විදිහට අහනවා තනකොළ වවා ඇති කොටසක ගඩොල් ඇල්ලීමට තීරණය කරේ. ගඩොලක දිග සෙන්ටිමීටර් 25යි. මතක තියාගන්න මෙතන සෙන්ටිමීටර් වලින් දීලා තියෙන්නේ. අපි කලින් ඇවිල්ලා දුන්නේ උත්තරේ මීටර් වලින්. එහෙනම් ඔක්කොම එක එකකට පෙරලා ගන්න ඕනේ. එහෙනම් ගඩොල් ගන්න හොයන්න කියන්නේ. ඒ කියන්නේ මුළු පරිමිතිය බෙදනවා සෙන්ටිමීටර් 25යි. මුලින්ම අපි කරගන්නේ අපිට ගඩොල් ගාන පරිමිතිය ආවේ 84යි මීටර්. ඒක වැඩි කරනවා 100න්. 100න් වැඩි කරපුවම සෙන්ටිමීටර වෙනවා. 25 සෙන්ටිමීටර වලින් බෙදනවා. ගඩොලක දිගෙන් බෙදපුවම අපිට එනවා ගඩොල් ගාන. 25ට 100 ඒවා 4යි 4 වැඩි කරපුවම 4ක් 4 16න් 6 දැම්ම එකක් ඉතුරුයි 4ක් 8 32යි 33යි. වීඩියෝ එක හොඳයි නම් කට්ටිය subscribe කරන්න. ඔයගොල්ලෝගේ අදහස් දාන්න. ඔකේ අනිත් තවත් වීඩියෝස් තියෙනවා ඒවත් බලන්න ගිහිල්ලා තවත් වීඩියෝ එකකින් හම්බෙමු.